Welcome back to our YouTube channel. Another day vlog එකක් කරන්න යන්නේ. හරි එහෙනම් තියෙන ඔක්කොම අඩුම කුඩුම ටික දාගෙන අපි ඉක්මනට ලේස්ති වෙමු ස්කූල් යන්න. ඉතින් ස්කූල් යන්න මම වැඩිපුරම දාන්නේ මේ හෙයා ස්ටයිල් එක තමයි. මොකද ඒක පහසුයි මට වැඩ කරන්න. ඉතින් තියෙන જાති ටික ඔක්කොම මූණේ ගාගෙන අපි දැන් යමු ස්කූල් එකට. අද ළමයි ඔයාලා දැන්ටම thumbnail එකෙන් දකින්න ඇති අපේ ස්කූල් එකේ බබාලාගේ කලර් ඩේ එක. ඉතින් අපි මේ විදිහට ගේට් එක ගාව පොඩි ඩෙකොරේෂන් එකක් දැම්ම බැලුන්ස් වලින් එයාලට ආසාව ඇති වෙන්න ස්කූල් එකේ තියෙන දේ ගැන. ඉතින් මේ විදිහට තමයි අපේ කලර් ඩේ බැනර් එක ඕපන් කරේ. ඉතින් දැන් අපි බැනර් එක රෙඩි කරලා තියෙන්නේ. ඔක්කොම සුදු පාටින් රෙඩි කරලා තියෙන්නේ අපේ බබාලට අවිලා මේක කලර් අප් කරන්න. ඉතින් අපි අපේ අවුට්ඩෝර් ඒරියා එකත් ලස්සනට සැරසුවලමයි එක පාටින් කොඩි දාලා එක අයිටම්ස් වලින්. ඉතින් මේ තියෙන්නේ අපේ ස්කූල් එකේ අවුට්ඩෝර් ඒරියා එක අපි සරසපු විදිහ. ඉතින් අපි හැමෝම එකතු වෙලා කරපු වෙනස්ම විදිහ අලුත් වැඩක්. මොකද ගිය අවුරුද්දේ කලර් ඩේ එකට වඩා ගොඩක්ම වෙනස් විදිහට තමයි අපි මේ සැරේ කලර් ඩේ කරේ. ඉතින් දැන් අපේ බට්ටු ටික ලේස්ති වෙන්නේ කලර් ඩේ එක පටන් ගන්න. ඉතින් එයාලා මේ විදිහට මුලින්ම බැනර් පේන්ටින් එකට තමයි රෙඩි වෙන්නේ. ඔන්න එයාලා දැන් රෙඩි වෙන්නේ එයාලගේ බැනර් එක එයාලගේ මේ චූටි අත් වලින් ලස්සනට කලර් අප් කරන්න. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක් එයාලට. මොකද ගිය අවුරුද්දේ අපි මේ විදිහම දෙයක් කරා. හැබැයි මීට වෙනස් ඒක. ඉතින් එයාලා ගොඩාක් සතුටු වුණා. එයාලගේ මූණ වල තියෙන හිනාවෙන් ඔයාලට ඒක තේරෙයි. අද ඉතින් ගොඩක් කතා කරන්න දේවල් අඩුයි ළමයි. ඉතින් මේක ගැන බට්ටොන්ගේ හිනාව අපේ සතුට ඔක්කොම එකතු වෙච්ච වීඩියෝ එකක් විදිහට තමයි ඔයාලට මේක බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පෙනෙයි එයාලා කොච්චර මේ පාට ලෝකයේ ඇතුලේ කොච්චර සන්තෝෂනද කියලා මූණ වල තියෙන හිනාව. ඉතින් අපි ෆේස් පේන්ටින් කරා බබාලාගේ. එයාලගේ එක පේන්ටින්ස් ඩිසයින්ස් අපි යන්නේ එයාලගේ මූණ වල. ඉතින් එයාලට ගොඩක් සතුටුයි. මොකද ෆස්ට් ටයිම් තමයි සමහර බබාලා මේ විදියට එන්ජොයි කරන්නේ අනිත් බබාලාගේ දෙවනි අවුරුද්ද. ඉතින් මේ චූටි බට්ටොන්ගේ ෆස්ට් ටයිම් හින්දා එයාලා උදේ වෙලාවේ ගොඩක් කන්ෆියුස් වෙලා හිටියේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් දැන් එයාලා ගොඩාක් සතුටින් තමයි මේ වැඩේ කරනවා. ඔයාලා පේන ඇති අපේ බැනර් එක දැන්ටම පාට ලෝකයක් කියලා තියෙන්නේ. එයාලා දැන් එයාලගේ ටී-ෂර්ට්ස් වල යාළුවන්ගේ ටී-ෂර්ට් වල print තියෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිත් අමතක කරේ නෑ බැනර් printing කරන්න. එතකොට බබාලත් එක්ක කලර්ස් ගාගෙන මේ විදියට විනෝද වෙන්න. ඉතින් මේ ඉන්නේ අපේ ස්ටාෆ් එකේ කට්ටිය. ඉතින් ස්කූල් එකෙත් එක්ක දැන් vlogs අරගෙන එනවා මම. ඒ හින්දා ඉතින් එයාලවත් ඔයාලට හැමදේසෙම වගේ බලන්න පුළුවන්. ඔන්න මම තමයි මුලින්ම මගේ ටී-ෂර්ට් එකේ print එක තියාගන්නේ. ඔන්න ටීචර්ස්ලාගේ මුලින්ම ඔන්න මම තමයි රෙඩි වෙන්නේ ටී-ෂර්ට් එකේ print එක තියන්න. අපි බලමු කොහොමද බබා මගේ print එක තියන්නේ කියලා. ලස්සන පාට වලින් ඔන්න අපි කට්ටියම දැන් රෙඩි වෙන්නේ print තියාගන්න. ඉතින් පේනනේ යාළුවගේ සන්තෝෂේ. මේ ඉන්නේ අපේ චූටි බණ්ඩි අම්මා. ඉතින් එයාගේ මේ විදිහට print එක තියුවා. දැන් ඔන්න අපි කට්ටියම print එක තියන් යනවා. ඔයාලත් බලන්න. ඉතින් දැන් මේ පේනනේ අපේ බට්ටොන්ගේ දැඟලිල්ල. අද vlog එකේ ඉතින් මට මේව ගැන තමයි ළමයි කියන්න තියෙන්නේ. කතා කරන්නේ නැතුව vlog එක ඊළඟට බලාගෙන යමු.
vlog එක බලන අතරතුරේ ඔයාලට මම ආයෙත් මතක් කරන්නම් ඔයා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එක ඔබලා තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලට එනවා. ඉතින් අපි couple travel එකක් ගියා. ඉතින් ඔයාලා දැනටවත් ඒක බලලා ඇති. බලපු නැති අයට මම description එකේ part 1 and part 2 link එක add කරන්නම්. අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. painting time එක ඉවර වෙලා දැන් අපි ready වෙන්නේ අපේ බබාලගේ හෝලි ඉවෙන්ට් එක රෙඩි කරන්න. ඉතින් මේ විදිහට තමයි අපි outdoor area එකේ බබාලගේ හෝලි ඉවෙන්ට් එක රෙඩි කරේ. එයාලා දැන් එයාලගේ ඉන්ටර්වල් එක අරගන්න ගමන් ඉන්නේ. ඒ අතරතුරේ අපි මෙන්න මේ විදිහට හෝලි පවුඩර්ස් රෙඩි කරලා එයාලගේ හෝලි ඉවෙන්ට් එක ලස්සනටම රෙඩි කරලා ළමයි. ෆස්ට් ටයිම් තමයි අපි ස්කූල් එකේ මේ විදිහට හෝලි ඉවෙන්ට් එකක් කරන්නේ. ඉතින් මේ විදිහට තමයි හෝලි ඉවෙන්ට් එක පටන් ගත්තේ. දැන් ඉතින් තියෙන්නේ හෝලි සෙල්ලම් කරන්න. ඉතින් අපේ කට්ටියම මෙන්න මේ විදිහට තමයි ෆේස් එකේ හෝලි ගාලා මේ විදිහට ලස්සනට හෝලි සෙලිබ්‍රේට් කරන්න පටන් ගත්තේ. අපේ බබාලා ඔක්කොගෙම ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි මේ විදිහට හෝලි සෙල්ලම් කරන හෝලි පවුඩර් එක. ඉතින් අපිත් ඇත්තටම ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේ හෝලි පවුඩර්ස් අපිට පේරන්ට්ස්ලා තමයි හදලා ගෙනත් දුන්නේ. මේවා හරිම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට හදලා තියෙන්නේ. කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. ඒ හින්දා පේනෝනේ යාළගේ සන්ත විදිහට මෙයාගේ දෙයක් කරනකොට ඉතින් බබාලගේ විතර නෙමෙයි පේනෝනේ ටීචර්ලාගේ මූණේ තියෙන්නේ මාරම සන්තෝෂයක්. හිනාවෙන් පිරුණු සතුටු දවසක්. ඉතින් කලර් ඩේ එක මෙච්චර ලස්සන වෙයි කියලා ඇත්තටම අපි හිතුවේ නෑ. මේවට අකමැති පොඩ්ඩ දෙතුන් දෙනෙකුත් ඉන්නවා. මේවෙන් ගොඩාක් විනෝද වෙලා එයාලගේ සතුට උතුරන තරමටම විනෝද වෙන බබාලත් ඉන්නවා. ඉතින් ඒ එක විදිහේ බබාලගේ ඒ හැඟීම් වෙනස් කරන්න, එයාලව සතුටු කරන්න තමයි මේ විදිහට අපි එක ලස්සන ඉවෙන්ට්ස් කරන්න එයාලට. ඒත් ඔයාලට පේනවා ඇති මෙයාලා කොච්චර සන්තෝෂෙන්ද මේ දඟලන්නේ කියලා පාටත් එක්ක මේ චූටි බට්ටිගේ මුණ තියෙන හිනාව පේනවා ඇතිනේ ඔයාලට. ඉතින් එයාලා තාමත් මේක ගැන කතා කරනවා. එයාලට තාමත් මතකයි මේව ගැන. මොකද එයාලා ඒ තරමටම ආසයි මේ හෝලි සෙල්ලම් කරන්න. මේ ඉන්නේ හෝලි වලටයි මොන ඉවෙන්ට් එකකටත් අකමැති අපේ බට්ටා. ඉතින් එයාවත් අල්ලගෙන අපි කොහොම හරි මේ විදියට එයාලට මේ දේවල් වලට කැමැත්ත ඇති කරන. ඉතින් පේනනේ අපිත් ගොඩාක් විනෝද වුණා. ඒකාකාරී රටාවෙන් මිදිලා මේ විදිහට ටීචර්ලත් සතුටු වෙලා බබාලත් සතුටු වුණා. මං හිතන්නේ අපිට තිබුණු හොඳම කලර් ඩේ එක තමයි මේක. මොකද ඒව මේ චූටි හිනාවල් වලින්ම ඒක සහතික කරන්න පුළුවන්. ඉතින් ලස්සන හෝලිඩේ එකක් කලර් ඩේ එකක් අපි මේ විදියට එන්ජොයි කරා. ඔයාලත් මේ vlog එක බලලා මේක එන්ජොයි කරන ඇති කියලා මම හිතනවා. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. චූටි බට්ටොත් එක්ක ලස්සන දවසක් අපි ගෙව්වේ මේ විදිහට. ලස්සන කලර් ඩේ එකක් ඉවර වුණේ මේ විදිහට. ඉතින් බලන්නකො අපේ පොඩ්ඩොන්ගේ ප්‍රතිචාර කොහොමද කියලා. වීඩියෝ කරන්න. මම ඔයාලා වීඩියෝ කරන්න. කො බයි කියලා. ආව් අයිති රණ්ඩු වෙන්න එපා. නිකි. ඇත්තද? ඔයාලට පේනවනේ යාළගේ ඉතින් තියෙන සතුට. ඉතින් කලර් ඩේ ඉවර කරලා ස්කූල් එකෙන් මම ගෙදර ආවා.
දැන් මම රෙඩි වෙන්නේ මගේ බර්ත්ඩේ එකට හම්බුණු මල් ටිකක් සවුත් වීගෙන එන්නේ හින්දේ ටික ඒකේ වතුර අලුත් කරලා ඒකේ අර නටු කපලා චුටක් අලුත් කරලා ගන්න තමයි හදන්නේ. මගේ බර්ත්ඩේ එකට හම්බෙච්ච gift එකක් තමයි මේ flowers අපේ සුදුගෙන් තමයි මට හම්බුනේ. ඉතින් දැන් ඒ ටික මම කපලා මේ විදිහට වතුර අලුත් කරලා ආයෙත් වාසයකට දානවා. gifts unboxing වීඩියෝ එකත් ඉක්මනට අරගෙන එන්නම්. බර්ත්ඩේ එක දවස කොහොමද ස්පෙන්ඩ් කරේ කියන එකත් ඉක්මනටම අරගෙන එන්නම්. දැන් මම රෙඩි වෙන්නේ අපේ එලි ගර්ල්ව ડોක්ටර් ගාවට එක්කගෙන යන්න. අද එයාගේ 6 වෙනි බෙහෙත විදිනවා. ඉතින් එයාගේ වැක්සින් එක වෙනුවෙන් දැන් යන්න හදන්නේ ක්ලිනික් එකට. ඉතින් මේ රෙඩි වෙන්නේ එකට එයාගේ සති දෙකෙන් දෙකට වැක්සින් එකක් තියෙනවා කරන්න. ඉතින් ඒ ටික තමයි මේ දවස්වල යන්නේ. එකයි ඔයාලට මගේ ඩේ බ්ලොග්ස් වල බ්ලොග් එකක් කරන්න බ්ලොග් එකක් හරි එලිගේ ක්ලිනික් ඩේට් එකක් සෙට් වෙන්නේ. ඉතින් මට ෆ්‍රී දවස් වලට තමයි කොහොමත් මේක වැටලා තියෙන්නේ. ඉතින් මමත් රෙඩි. දැන් අපේ එලි ගර්ලුත් මේ විදියට චූටි හෙයා ස්ටයිල් එකක් දාලා රෙඩි වෙලා ඉන්නේ එයාගේ වැක්සින් එකට යන්න. ඉතින් මෙහෙම රෙඩි වෙනකොටත් සමහර වෙලාවට එයා දන්නෝ අද එයාට වැඩේ හරියන බව. ඉතින් මේ ඉන්නේ දැන් රෙඩි වෙලා කෝලම් කර කර. ඉතින් එයාට සෙල්ලම් බඩුවක් හම්බුනාම එයා කරන්නේ මෙන්න මේ විදිහට ඒක හප කෝලම් කර කර ඉන්න එක. ඉතින් එයාගේ කෝලම් ටිකක් බලලා දැන් අපි යමු බෙහෙත් ගන්න. එලිසා එලිෂා ඔයා දෙව්වා ඉන්නේ හායි බෙයන් අරන් එමු හන්දේ අපි බෙයන් අරන් එන්නේ. ඉතින් අද අපේ එළිව එක්කගෙන යන්නේ අම්මයි තාත්තයි මමයි. ඉතින් අද අම්මයි තාත්තයිත් එනවා එළිව ක්ලිනික් එකට එක්ක යන්න. මේ ඉන්නේ බෙහෙත් විදලා ඒවත් ටික ඉවුනට පස්සේ තාත්තගේ අතට වෙලා නැලුවි අපේ එළිය. ඉතින් අද දවස මගේ ගෙවුනේ මේ විදිහට. අද vlog එක මෙතනින් ඉවරයි. එහෙනම් ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.